ආයුබෝවන් ඔබ සැම ලංකා බ්ලොග්ස් චැනලයට සාදරයෙන් පිළිගන්නවා. අතීතයේදී පාරාදීසය ලෙස හැඳින්වූ සිලොන් නම් ශ්‍රී ලංකා දිවයිනෙහි සුවිශේෂී අප්‍රකට හෙළිදරව්වකි මේ. වදුල්ල සොරනාතොට බුදුගේ කන්ද වලගම්බා පුරාණ රජමහා විහාරය ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ ජනප්‍රවාදගත විමර්ශනය. ශ්‍රී ලංකාවේ ඌව පළාත යනු හුදෙක් ස්වභාවික සෞන්දර්යයෙන් පමණක් නොව මෙරට අභිමානවත් ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථාන සනිටුහන් කළ පුරාවිද්‍යාත්මක උරුමයන්ගෙන් පිරිපුන් කලාපයකි. වදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් තැන්නේ අය ග්‍රාමයේ නිහඬව විරාජමාන වන බුදුගේ කන්ද හෝ බුදුන්ගේ කන්ද වලගම්බා පුරාණ රජමහා විහාරය එවැනි අතිශය වැදගත් එහෙත් බහුතරයකගේ අවධානයට ලක් නොවූ ඓතිහාසික නිදානයකි. මෙම විහාරස්ථානයේ 1996 නොවැම්බර් මස 01 දිනති අංක 948 දරන රජයේ ගැසට් පත්‍රය මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හරහා එහි ඇති ජාතික වැදගත්කම නෛතිකව තහවුරු වී ඇත. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බිම් ප්‍රදේශයට වන්නට පිහිටි මෙම පුදබිම අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිට මහනුවර යුගය දක්වා විහිදී යන දීර්ඝ කාලානුක්‍රමික පරිණාමයක සාක්ෂි දරයි. භූගෝලීය පිහිටීම සහ ප්‍රවේශ මාර්ගයේ සුවිශේෂත්වය බුදුගේ කන්ද රජමහා විහාරය වෙත පිවිසෙන මාර්ගයම සංචාරකයෙකුට හෝ පර්යේෂකයෙකුට ඌව කලාපයේ භූගෝලීය විවිධත්වය වටහා ගැනීමට මනා පිටුබලයකි. වදුල්ල නගරයේ සිට මහියංගන මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කළ විට හමුවන මඩිතලේ හන්දියෙන් හැරී එනම් මහියංගනය දෙසට යන විට දුම්හිඳට මදක් කලින් හමුවන වම්පසට ඇති සොරනාතොට කාපට් කරන ලද මාර්ගයේ කිලෝමීටර් 13 සිට 14ක් පමණ දුරක් ගිය තැන මෙම පුරාණ විහාරය හමුවේ. මෙම මාර්ගය වංගු සහිත කඳුකර බයුන් සහ දුෂ්කර ගම්මාන මැදින් දිවෙන එකක් වන අතර එය අතීතයේදී මෙම ස්ථානයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට කොතරම් උචිත ස්වභාවික බලකොටුවක් ලෙස පවතින්නට ඇත්දැයි පසක් කරයි. විහාර මළුවේ සිට බලන විට ඈතින් පෙනෙන මහියංගන මහ සෑය මෙම විහාරයේ පිහිටීමෙහි ඇති උපායමාර්ගික සහ ආගමික සබඳතාවය මනාව පැහැදිලි කරයි. මෙරට මුල්ම චෛත්‍යය ලෙස සැලකෙන මහියංගන සෑය සමග මෙවැනි ඍජු දෘශ්‍ය සබඳතාවයක් පැවතීම අතීත රජවරුන් සහ භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානය තෝරා ගැනීමට එක් හේතුවක් වන්නට ඇත. විහාරයේ පිහිටීම සහ මූලික තොරතුරු මෙසේය. පිහිටීම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තැන්නේ ආය ග්‍රාම නිලධාරී වසමය. නෛතික තත්ත්වය 1996 නොවැම්බර් 1 අංක 948 ගැසට් පත්‍රයේ යටතේ ආරක්ෂිත ස්මාරකයකි. ප්‍රධාන ආකර්ෂණය නම් අගුරු බිතුසිතුවම් වලගම්බා යුගයේලෙන් සැතපෙන බුදු පිළිමය වේ. භූගෝලීය ලක්ෂණ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැයුම් ප්‍රදේශයේ පිහිටා ඇත. ස්වභාවික දිය උල්පත්ද පිහිටා ඇත. වට්ටගාමිනී අභය රජු සහ ඌව ප්‍රදේශයේ ආරක්ෂිත රැකවරණය. බුදුගේ කන්ද විහාරයේ ඉතිහාසය පිළිබඳ විමසීමේදී වට්ටගාමිනී අභය හෙවත් වලගම්බා රජු ක්‍රි. 103 සහ ක්‍රි. 89 සිට 77 පිළිබඳ පුවත මෙහි මධ්‍යම තේමාව බවට පත්වේ. ක්‍රිස්තු පූර්ව 103 වසරේදී අනුරාධපුරයට එල්ල වූ සත් ද්‍රවිඩ ආක්‍රමණය හමුවේ රජුට සිය සිහසුන අතහැර පලා යාමට සිදුවිය. මෙම කාලය තුල රජු වසර 14ක් පුරා රටේ විවිධ දුෂ්කර ප්‍රදේශවල සැඟව සිටිමින් සේනා සංවිධානය කළ බව මහා වංශය ඇතුළු ඓතිහාසික මූලාශ්‍ර සඳහන් කරයි. ඌව සහ විලියාව, වියාලුවා ප්‍රදේශ රජුගේ ප්‍රධාන රැකවරණ කලාප ලෙස පැවති බව ජනප්‍රවාදගත මෙන්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වේ. බුදුගේ කන්ද විහාරය සොරනාතොට පැරණි වලගම්බා ලෙන් විහාරය ලෙස ජනවහරේ හැඳින්වෙන්නේ රජු මෙම ලෙන් පද්ධතිය සිය රැකවරණය සඳහා භාවිතා කළ නිසාවෙනි. රජු මෙම ස්ථානයේ රැඳී සිටිමින් අවට ඇති ලෝකෝත්තර සහ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳ සාක්ෂි අදටත් විහාර භූමියේ ශේෂව පවතී. විශේෂයෙන්ම කටාරම් කිටුලෙන් රිප්ලෙජ් කැම්ප්ස් මගින් හැඟවෙන්නේ රජු මෙහි පැමිණීමට පෙර සිටම මේවා භික්ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන ලෙස භාවිත වූ බවයි. රජුගේ පැමිණීමත් සමග මෙම ස්ථානයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර පසුව එය පූර්ණ ආගමික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය විය. පුරාවිද්‍යාත්මක නටබුන් සහ ගෘහ නිර්මාණ ශිල්පය විහාර සංකීර්ණය ප්‍රධාන වශයෙන්ම ස්වභාවික ගල්ලෙන් කිහිපයක් පදනම් කරගෙන නිර්මාණය වී ඇත. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය තුළ අනුරාධපුර යුගයේ මුල් ලක්ෂණ මෙන්ම මහනුවර යුගයේ ප්‍රතිසංස්කරණ ලක්ෂණද මිශ්‍රව පවතී.
ප්‍රධාන ප්‍රතිමා මන්දිරය. විහාරයේ ප්‍රධානතම අංගය වන්නේ ඉඩකඩ සහිත ගල් ලෙනක් තුළ පිහිටි ප්‍රතිමා මන්දිරයයි. මෙය මෙහි ඇති පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැලකෙන අතර සමහර විද්වතුන්ගේ මතය වන්නේ මෙහි මූලික ඉදිකිරීම් ලක්දිවට බුදුදහම හඳුන්වා දුන් මුල් යුගය දක්වා දිව යන බවයි. ප්‍රතිමා මන්දිරය තුළ සැතපෙන බුදු පිළිමයක් තැන්පත් කර ඇති අතර එය ඌව කලාපයේ දක්නට ලැබෙන සාම්ප්‍රදායික පිළිම නෙවීමේ කලාව නිරූපණය කරයි. ප්‍රතිමා මන්දිරයේ පිවිසුම මකර තොරණකින් මකර තොරණ අලංකාර කර ඇති අතර එහි දෙපස ද්වාරපාල රූප රුවමන් දෙකක් පවා ඇත. යෙන් මන්දිරයේ වහලේ පිදුරු හෝ උළු සෙවිලි කළ වහලකින් සහ මැටි බිත්තිවලින් සමන්විත වන අතර එය ගල් ලෙනේ කටාරම් සමග මනාව බද්ධ වී පවතී. දේවාලය සහ අනෙකුත් ලෙන් කුටි ප්‍රධාන විහාරයට නැගෙනහිරින් තවත් කුඩා ලෙන් කුටියක් පිහිටා ඇති අතර එය දේවාලයක් ලෙස කැප කර ඇත. මෙම මුළු විහාර සංකීර්ණයම පිහිටා ඇත්තේ අඩි 20ක් පමණ උස ඇති පඩිපෙළකින් පිවිසිය හැකි උස් මළුවකයි. මෙම මළුව වටා ඇති ප්‍රාකාරය සහ පඩිපෙළේ ස්වභාවය විහාරයට ගම්භීර පෙනුමක් එක් කරයි. පැරණි ස්තූපය විහාරයට ඉහළින් පිහිටි කුඩා කඳු ගැටයක් මත පැරණි චෛත්‍යයක නටබුන් දැකගත හැකිය. අවාසනාවකට මෙන් මෙම ස්තූපය නිදන් හොරුන්ගේ දැඩි ග්‍රහණයට ලක් වී ඇති අතර වර්තමානයේ ශේෂව පවතින්නේ එහි පාදම සහ ගර්භයේ කොටසක් පමණි. මෙම ස්තූපය සංරක්ෂණය කිරීම හරහා විහාරයේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවනු ඇත. විහාරයේ ව්‍යුහාත්මක අංග පිළිබඳ මෙසේ දැක්විය හැකිය. ප්‍රධාන ලෙන සහ සැතපෙන පිළිමය සහ මකර තොරණ සහිතයි. බිත්ති වොට සහ ඩෝම් වොටල් ඇන්ඩ් ඩෑබ් ක්‍රමයට නිර්මාණය කර ඇත. දේවාලය ප්‍රධාන ලෙනට නැගෙනහිරින් පිහිටි කුඩා කුටියකි. විහාරයේ පඩිපෙළ සමග අඩි 20ක් උස ඇති භූමියක පිහිටා ඇත. එය ගල් පඩිවලින් යුක්ත පඩිපෙළකි. පොකුණ පර්වතයෙන් එන දිය උල්පතකින් පෝෂණය වන ස්වභාවික පොකුණකි. අබුරු බිතුසිතුවම් දුර්ලභ කලාත්මක උරුමය බුදුගේ කන්ද විහාරය ශාස්ත්‍රීය ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වීමට හේතුව වන්නේ එහි ඇති දුර්ලභ ගණයේ අබුරු බිතුසිතුවම් චාකෝල් ෆ්‍රෙස්කෝස් නිසාවෙනි. සාමාන්‍යයෙන් ලාංකේය විහාර චිත්‍ර කලාව තුළ ස්වභාවික සායම් වර්ග භාවිත වන නමුත් අබුරු භාවිතයෙන් පමණක් අඳින ලද පැරණි චිත්‍ර ශේෂව පවතින්නේ ඉතා සීමිත විහාරස්ථාන සංඛ්‍යාවක පමණි. සිතුවම් අනාවරණය කර ගැනීම මෙම වටිනා අබුරු සිතුවම් 1900 දශකයේ අගභාගයේදී කිසියම් පිරිසක් විසින් උණු පිරියම් කර වසා දමා තිබුණි. මෙය හිතාමතා කළ විනාශයක්ද නැතහොත් අවිද්‍යාව නිසා සිදු වූවක්ද යන්න අපැහැදිලි වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉතා ප්‍රවේශමෙන් එම හුණු තට්ටු ඉවත් කර අබුරු සිතුවම් නැවත මතු කර ගැනීමට සමත් වී ඇත. මෙම ක්‍රියාවලිය හරහා ලාංකේය චිත්‍ර කලාවේ මෙතෙක් සැගව තිබූ තාක්ෂණික පැතිකඩක් ලොවට හෙළිවිය. සිතුවම් වල තේමාවන් සහ ශෛලිය විහාරයේ බිතුසිතුවම් ප්‍රධාන වශයෙන්ම මහනුවර යුගයේ සම්ප්‍රදායට අනුකූල වේ. මෙහි අන්තර්ගත චිත්‍ර අතර පහත සඳහන් තේමාවන් ප්‍රධාන වේ. 16ම ස්ථාන ලංකාවේ පූජනීය ස්ථාන 16හි රූප විසිසු සැටක් බුදුවරු අතීතයේ වැඩවිසූ බුදුවරුන්ගේ නිරූපණයන්. ජාතක කතා විශේෂයෙන්ම වෙස්සන්තර ජාතකය විහාර පිවිසුමේ බිත්තිවල සිතුවම් කර ඇත. වියන් සිතුවම් නෙළුම් මල් රටා සහ හංස පූට්ටුව වින්ස්වොන්ස් වැනි සාම්ප්‍රදායික මෝස්තරවලින් ලියන අලංකාර කර තිබේ. චිත්‍ර ප්‍රතිසංස්කරණය කරන ලද කාලවකවානු ලෙස බුද්ධ වර්ෂ 2483 1939 සහ බුද්ධ වර්ෂ 2494 1950 සඳහන් වේ. මෙයින් හැගවෙන්නේ විහාරය අඛණ්ඩව ජනතාවගේ වන්දනාමානයට සහ නඩත්තුවට ලක් වූ ස්ථානයක් බවයි. විදේශීය ගවේෂණ සහ ශාස්ත්‍රීය වාර්තා අධිරාජ්‍යවාදී සමයේදී ලංකාවේ පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානය වූව පළාත ඇති මෙවැනි හුදෙකලා විහාරස්ථාන වෙත යොමු විය. විශේෂයෙන්ම වෙල් වැනි මුල්කාලීන පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ වාර්තාවල වූ ප්‍රදේශයේ වලගම්බා යුගයට අයත් ලෙන් විහාර පිළිබඳව සටහන් ඇතුළත් කර ඇත. නන්දනා චුතිවංශගේ දායකත්වය බුදුගේ කන්ද විහාරය පිළිබඳ වඩාත් විධිමත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදු කර ඇත්තේ ප්‍රකට කලා ඉතිහාසඥයෙකු වන ආචාර්ය නන්දනා චුතිවංශ නැන්ඩානා චියර්ෂවංශ මහත්මියයි.
ඇය එල් ප්‍රේමතිලක සහ රෝලන් සිල්වා යන මහත්වරුන් සමග එක්ව 1990 වසරේදී ශ්‍රී ලංකා බිතු සිතුවම් බඩියු කැන්ඩා පේන්ටින්ස් ඔෆ් ශ්‍රී ලංකා බඩියු කැන්ඩා නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළාය. මෙම කෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර එමගින් විහාරයේ ඇති සිතුවම්වල කලාත්මක වටිනාකම කාලනිර්ණය සහ තාක්ෂණික ලක්ෂණ පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. චුතිවම්ගේ පර්යේෂණවලට අනුව විහාරයේ වර්තමාන ස්වරූපය 12 වන සියවසට වඩා පැරණි නොවිය හැක. සිතුවම්වල ශෛලිය මහනුවර යුගයේ සම්ප්‍රදායන් සමග මනාව ගැලපේ. මෙන් විහාරයේ ඇති අගුරු සිතුවම් ලාංකේය චිත්‍ර කලාවේ පරිණාමය අධ්‍යයනය කිරීමට ඉතා වැදගත් වේ. වියාලුව ප්‍රදේශයේ අප්‍රකට පුරාවෘත්ත සහ ජනප්‍රවාද බුදුගේකන්ද විහාරය අවට ඇති ප්‍රදේශයේ ජනප්‍රවාදයෙන් පිරිපුන් කලාපයකි. මේවා බොහෝ විට වලගම්බා රජු සහ පසුකාලීන ප්‍රාදේශීය පාලකයන් වටා ගෙතී ඇත. රන්තැටි දෙකේදිය බුබුල සහ අනෙකුත් අභිරහස් විහාරයට ආසන්න විහාරලන්ද ප්‍රදේශයේ ඇති රන්තැටි දෙකේදිය බුබුල පිළිබඳ රසවත් ජනප්‍රවාදයක් පවතී. අතීතයේදී ගොවියෙකු මෙම දිය උල්පතේ රන්තැටි දෙකක් එකිනෙක ගැටෙමින් පාවෙන දුටු බව පැවසේ. මෙය මෙම ප්‍රදේශයේ සැදව ඇති කිසියම් නිදානයක් පිළිබඳ ඉඟියක් ලෙස ප්‍රදේශවාසීන් විශ්වාස කරති. එසේම වලගම්බා රජුගේ බිසෝවරුන් විහාර වන්දනාවට පෙර ස්නානය කළ ස්ථානයක් ලොග්ගලොය ආශ්‍රිතව හඳුනාගෙන ඇත. එහි ඇඳුම් එල්ලීමට භාවිතා කළ රාක්කවල සලකුණු, ගල් සිදුරු අදටත් දැකගත හැකි බව කියවේ. මෙම තොරතුරු මගින් තහවුරු වන්නේ බුදුගේකන්ද යනු හුදෙක් තනි විහාරස්ථානයක් නොව රාජකීය පිරිවරගේ පරිහරණයට ලක් වූ විශාල සංකීර්ණයක කොටසක් බවයි. කුමාරසිංහ රජු සහ මාලිගාවෙලිඳ වලගම්බා රජුට අමතරව වසුව මෙම ප්‍රදේශය පාලනය කළ බව පැවසෙන කුමාරසිංහ නම් රජෙකු පිළිබඳවද තොරතුරු හමුවේ. ඔහුගේ මාලිගය දැවයෙන් සහ මැටියෙන් නිමවා තිබූ බැවින් අද වන විට එහි නටබුන් සොයාගත නොහැකි වුවත් රජු ජලය ලබාගත් මාලිගාවෙලිඳ නමින් හැඳින්වෙන ස්වභාවික පොකුණ අදටත් ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පවතී. වියලුව කලාපයේ ඇති තවත් වැදගත් ස්ථාන කිහිපයක් තමයි මේ. අලකුලගොබ විහාරය වලගම්බා රජු විසින් කරවන ලද්දක් ලෙස සැලකේ. මෙහි වී අටුව රජුගේ මාලිගයට වී පූජා කළ ස්ථානය රන්තැටි දෙකේදිය බුබුල රන්තැටිමත් වූ බව කියන අද්භූත දිය උල්පත පවතී. දීවන් ඇල්ල විහාරය ආසන්නයේ පිහිටි සුන්දර දිය ඇල්ලකි. නෛතික ආරක්ෂාව සහ සංරක්ෂණයේ අවශ්‍යතාවය 1996 නොවැම්බර් 1 දිනති අංක 948 දරන ගැසට් පත්‍රය මගින් බුදුගේකන්ද විහාරය ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කිරීම මෙම උරුමය විනාශ වීමෙන් වැළැක්වීමට ගත් තීරණාත්මක පියවරකි. මෙවැනි ප්‍රකාශනයක් මගින් විහාර භූමියේ ඇති සියලුම ගොඩනැගිලි, සිතුවම් සහ ස්වභාවික ලෙන් පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්ෂා වේ. කෙසේ වෙතත් මෙම ස්ථානය සංචාරකයන්ගෙන් දුරස්ව පිහිටීම නිසා තවමත් නිසි ප්‍රචාරණයක් හෝ සංරක්ෂණයක් ලැබී නොමැති බව පෙනේ. විශේෂයෙන්ම නිදන් හොරුන්ගෙන් හානි වූ ස්තූපය සහ වනාන්තරයෙන් වැසී ගොස් ඇති ගවේෂණය නොකළ ලෙන් පද්ධති කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. සිතුවම් මත වූ හුණු ඉවත් කිරීමේ කටයුත්ත මෙන් අනෙකුත් කලා නිර්මාණද සංරක්ෂණය කිරීම මගින් වූව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයටද විශාල දායකත්වයක් ලබා දිය හැකිය. නිදන් හොරුන්ගේ හානි සහ රන් ගාන්ටාරය පිළිබඳ ජනප්‍රවාදය බුදුගේකන්ද විහාරය හා සම්බන්ධ වඩාත්ම අප්‍රකට සහ අභිරහස් තොරතුරු රැඳී පවතින්නේ එහි ඇති රන් ගාන්ටාරය ගෝල්ඩන් බෙල් පිළිබඳ ජනප්‍රවාදය සමගයි. මෙම විහාරස්ථානය අතීත රජවරුන්ගේ නොමද රාජ්‍ය අනුග්‍රහය ලැබූ ස්ථානයක් බැවින් එහි අතිශය වටිනා පුරාවස්තු පැවති බව කියැවේ. රන් ගාන්ටාරය විහාරයේ පැවති පැරණි ගාන්ටාරයේ පිරිසිදු රන්වලින් නිමවා තිබූ එකක් බවත් එය වටිනා මැණික් වර්ගවලින් අලංකාර කර තිබූ බවත් ගම්මුන්ගේ විශ්වාසයයි. අතීතයේ විහාර මළුවේදී මෙම ගාන්ටාරය නාද කළ විට එහි ශබ්දය මුළු වූ ප්‍රදේශයටම ඇසුණු බව පුරාවෘත්තවල සඳහන් වේ. නිදන් හොරුන්ගේ විනාශය මෙම රන් ගාන්ටාරයේ පසුකාලීනව නිදන් හොරුන් විසින් සොරකම් කරන ලද බව ප්‍රදේශවාසීහු පවසති. මෙම විනාශය හුදෙක් ජනප්‍රවාදයකට පමණක් සීමා නොවන බවට විහාර භූමියේ ඇති පුරාවිද්‍යා සාක්ෂි පසක් කරයි. විහාරයේ ඇති පැරණි ස්තූපය නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති අතර එහි ගර්භයේ කොටසක් පමණක් අද වන විට ඉතිරිව පවතී. එසේම වෙන් විහාරය තුල පිහිටි ප්‍රධාන බුදු පිළිමයද නිදන් හොරුන්ගේ දැඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බව වාර්තා වේ.
බුදුමුත්තාව සහ අවට ඇති අප්‍රකට පුරාවිද්‍යා නටබුන් බුදුගේ කන්දට නුදුරු ප්‍රදේශයක පිහිටි බුදුමුත්තාව බාමටාවා නම් ප්‍රදේශය පිළිබඳවද විද්වත් සහ ගවේෂණාත්මක අවධානය යොමු වී ඇත. මෙය සොරනාතොට සහ ඒ අවට ප්‍රදේශයේ ඇති තවත් එක් අභිරහස් පූජනීය භූමියකි. ගල්ලෙන් සහ නටබුන් ගම්මුන් පවසන පරිදි බුදුමුත්තාව ප්‍රදේශයේද ගල්ලෙන් පද්ධති සහ පැරණි විහාර සංකීර්ණයක නටබුන් ශේෂව පවතී. මෙම ස්ථානය බුදුගේ කන්ද විහාරය හා සම්බන්ධව පැවති තවත් එක් ආරණ්‍ය සේනාසනයක් ලෙස අතීතයේ ක්‍රියාත්මක වන්නට ඇතැයි සැලකේ. ඓතිහාසික ලේඛනගත තොරතුරු පුරාවිද්‍යා වාර්තාවල සහ ඓතිහාසික සෙල්ලිපි ලේඛනවල තවත් බුදුමුත්තාවක් පිළිබඳව සඳහන් වේ. විශේෂයෙන්ම බුදුමුත්තාව ලිපිය වඩමටාවා ඉන්ස්ක්‍රිප්ෂන් යනු මෙරට ඉතිහාසය විශේෂයෙන්ම පොළොන්නරු යුගය පිළිබඳ තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයකි. මේ නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රකට බුදුමුත්තාව විහාරයක් පැවතියද සොරනාතොට සහ බදුල්ල ආශ්‍රිතව ඇති බුදුමුත්තාව ප්‍රදේශයේ දේශීය පුරාවෘත්තයන්හි සඳහන් වන තවත් පූජනීය ස්ථානයකි. නිගමනය බදුල්ල සොරනාතොට බුදුගේ කන්ද වලගම්බා පුරාණ රජමහා විහාරය යනු මෙරට ඉතිහාසයේ විවිධ යුගයන් එකිනෙකයා කරන සන්ධිස්ථානයකි. වර්තගාමිනී අභය රජුගේ සටන්කාමී දිවියත් මහනුවර යුගයේ කලාකරුවාගේ නිර්මාණශීලීත්වයත් විදේශීය විද්වතුන්ගේ පර්යේෂණ උනන්දුවත් යන සියල්ල මෙම පූජනීය භූමිය තුළ අන්තර්ගතව පවතී. මෙහි ඇති දුර්ලභ අඹුරු සිතුවම් සහ ජනප්‍රවාදගත තොරතුරු මගින් ලාංකේය අනන්‍යතාවය සුරකින වැදගත් මූලාශ්‍ර රැසක් සැපේ. 1996 දී මෙයට හිමි වූ නෛතික පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරමින් මෙම විහාරය සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීම සැමගේ වගකීමකි. සොබාදහමත් ඉතිහාසයත් එකිනෙක වෙලී පවතින බුදුගේ කන්ද ඌව පළාතේ සැඟවුණු මහාර්ග වස්තුවක් ලෙස හඳුන්වා දිය හැකිය.